to no one but me. හෙලෝ හායි ඉතින් කොහොමද ඔයාලට ඔයාලා දන්නවද ෆ්‍රී ෆයර් ගේම් එක ප්ලේ කරන විදිය තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ හරිද මේකෙන් තියෙනවා ඔයාලට BRCS එතකොට Lone Wolf එහෙම තෝරගන්න පුළුවන් හරිද ඔයාලා ඉස්සෙල්ලාම ඉතින් මේ ෆ්‍රී ෆයර් කියලා සර්ච් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙහෙම අපිට ඕන යාළුවෝ සෙට් එකක් එක්ක යන්න පුළුවන්. නැත්නම් තනියෙන් ගියොත් අපිට ඔටෝ සෙට් වෙනවා. නැත්නම් සෝලෝ, ඩුවෝ, ස්ක්වොඩ් ඔය තුනම යන්න පුළුවන්. හරිද? මම මේ ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නේ BR රෑන්ක් එකක් අප් කරන විදිය. ඉතින් මෙන්න මේ චුට්ටක් කරලා බලන් ඉන්න ඕනේ. බලන් හිටියාම මේක චුට්ට ලෝඩ් වෙලා මෙන්න මේ වගේ ගුවන් යානයකට අපිව වැටෙනවා. පේනවනේ මේක තමයි පොඩි කාලේ ඔයාලා අර උඩින් යනකොට බලන් ඉන්නේ. අන්න ඒක තමයි. දැන් ඔන්න අපිව පත බෑවනවා පල්ලට. නෑ ඒක තමයි අපි බහින විදිය. හරිද? ඔයාලවත් මෙන්න මෙහෙම ලස්සනට පල්ලට වැටේ. හරිද? එතකොට ඔයාලට තියෙන ඔයාලා කැමති තැනකින් බහින්න පුළුවන්. නැත්තම් අපේ ටීම් එකේ ඉන්න කෙනෙක්ට හම්බෙනවා එයා පස්සෙන් යන්නත් පුළුවන්. හරිද? හොඳම විදිය තමයි Tamanට කැමති තැනකින් තමයි බහින විදිය. නැත්නම් ඉතින් හතර දෙනාම ඉන්න තැනකින් බහින විදිය. හරිද? ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩේ තමයි ළඟ ගන්න එකක් වගේම දුර ගන්න එකක් හොයා ගන්න ඕනේ. හරිද? ඔන්නම් පිටිපස්සෙන් කෙලිනවා. එතකොට මෙන්න මේ වෝල් එක අරගෙන ඉස්සරහෙන් ගහන්න ඕනේ. එතකොට අපිට වදින්න. හරිද? දැන් අපි එනිමියව හොයමු. නැත්තම් ඔයාලට පුළුවන් ස්කිල් එකක් දාගෙන ඇවිල්ලා එනිමි ඉන්න තැන බලන්නත්. මේකේ ස්කිල් තියෙනවා. හරිද? මේ කාගරි කිල් එකක් ඉස්සන්නත් පුළුවන්. හරිද? කවුරු භාගයක් ගහලා තියදී දුවගෙන ගිහිල්ලා එතනට ගිහිල්ලා මේ ඉතුරු භාගය ගහලා ඒ කිල් එක ගන්න. ඒකට කමක් නැහැ. ඒක සතුරු වෙන්න ඕන දේවල් ඉතින්. ඊට පස්සේ අපි තව එනිමි හොයාගෙන යන්න ඕනේ. මේකෙන් ඔයාලගේ HP එක වැඩි වෙනවා. හරිද? මේවා දැන් ඔයාලා දුවගෙන යනකොට මේකක් එහෙම තිබුණොත් ඒක කඩලා මේ HP එක වැඩි කරගන්න. හරිද? මේකේ තියෙනවා මේ ලූට් වල තියෙන ලූට් වල ගන්න. හෙල්මට් එක ගන්න ඕනේ, වෙස්ට් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගන් දෙක. හරිද? දුර ගහන එකයි ළඟ ගහන එකයි දෙකක් තියාගන්න ඕනේ. හරිද? ඒ දෙක තියාගත්ත දැන් මේ තියෙන්නේ මේක පේනවනේ මේක තමයි චුටි බිම්මලක්. මේක තමයි බිම්මල් වටිනවා කියන්නේ තේරෙනවද? ඒ බිම්මල කන්න ඕනේ. එයා වහන් ඔයාලගේ හෙල්ත් එක පිරෙනවා. මෙන්න මේම ඔයාලා කැමති ගන්න එකක් ඉතින් ගන්න පුළුවන්. හරිද? ලස්සන බලන්න එපා. හරිද? වදින විදිය තමයි බලන්න ඕනේ. ඔයාලට කැමති ලස්සන එකක් ගන්න. හරිද? මම නම් ඉතින් ලස්සන එකක් තෝරනවා. ඒක ඉතින් ගණන් ගන්න එපා. හැබැයි ඉතින් ස්කා එක තරම් ඒක තමයි හොඳම මං හිතන විදියට මට නම්. මෙන්න මෙහෙම ඔයාලට මිටියක් තියෙනවා නම් ඔයාලා ස්කිල් එක දාගෙන ආවනේ ස්කිල් එකක් නෙවෙයි. ඒක දාගෙන ආව නම් ඔයාලට පුළුවන් මේ මිටියෙන් ගන් එකට ගහන්න, තලන්න. එතකොට ඒක වැඩිපුර නෑ මම හිතන්නේ ස්පීඩ් නෑ මේ ඉක්මනට කිල් වෙනවා එනිමියව. ඕවත් දැනගන්න ඕනේ නේ ඔයාලා ඉස්සරහට. දැන් අපි දුවලා යන්න ඕනි එනිමියෙක් හොයාගෙන ලූට් එක ගත්තාම කරන්න ඕනේ වන්නේ. හොයාගෙන යන දෙයක් නැති එක්කෙනෙක් ආව මාව හොයාගෙන. ඒතකොට ඔයාට තියෙන්නේ එයාට ෆයර් කරන්න. අපි බලමු එයා කොයි හරි දින්නේ කියලා. ඔයාලට පේනවනේ සුදු මහත්තයෙක්. ඒ සුදු මහත්තයට ගෙවුවම සුදු දෝනිට තරහ ගියාලු. ඒ සුදු දෝනි මට අටැක් කරාලු. මම කිල් වුණාලු. මෙන්න මෙහෙම කිල් වුණාට පස්සේ ඔයාලට පුළුවන් අනිත් තුන් දෙනා මොකද කරන්නේ කියලා බලන්න. ප්‍රෝ අයියලා තුන් දෙනෙක් ඉන්නවා බලමු අපි වැඩ. කොහොම වෙයිද කියලා. අනන්තිමට එක්කෙනා ඉතුරුනේ. හරිද ඔයාලට දැන් මේක ප්ලේ කරලා ඉවරලා දැන් ඔය ලූට් බොක්ස් එක පෙන්නනවනේ එතනට ගිහලා එතනින් රිවිව් කරන්නත් පුළුවන් නැත්නම් ෂොප් එකකට ගිහලා රිවිව් කරන්නත් පුළුවන්. හැබැයි මම එතන ඉතින් දැන් නම් අපි කයි ඒක වැඩි හිතන්න එපා අපි කෑවොත් එහෙනම් මැච් එක එන්ඩ් වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඉතින් පුළුවන් තරම් බේරිලා ඉඳලා තව කෙනෙක්ව රිවිව් කරන්න. නැත්තම් ඉතින් මැච් එක එන්ඩ් වෙනවනේ. දැක්කනේ අර කොළ පාට එකක් තියෙන අන්නේ ඒ වගේ ඔයාලට හම්බුනොත් එහෙනම් ඔයාලා ඉන්න තැනට ඉස්සරහින් එකක් තියාගන්න. ඒකෙන් ඩැමේජ් වෙනවලු එනිමියට.
ඩැමේජ් වෙන එක හොඳයි. මං හිතන්නේ මෙතනින් බේරලා යන්න පුළුවන් කියලා. ඔයාලට පේනවද මැප් එකේ රතු පාටින් පෙන්නනවා. ඒ රතු පාටින් පෙන්නන්නේ එනිමි. උන් තමයි අපිව කන්නේ. එන්නේ පෙන්නුවත් ඒ පැත්තට යන්න කට්ටියම ඉන්නවා නම් තනියෙන් එහෙම යන්න එපා. භයානකයිනේ. ඔයා ඉතින් ප්‍රෝගෙන එන්නම් ගියාට කමන්නේ. නැත්තම් මෙන්න මේ වගේ නිදිගෙන ඉන්න ඕනේ. තේරුණාද? තේරුණ නැත්තම් අහන්න ඕනේ. හරිද? ඒකට මං කියලා දෙනවනේ ඉතින්. ඔයාලා හිතන්නේ අපේ ළමයාට බේරෙන්න පුළුවන් වෙයිද? කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම වුණත් ඉතින් ඔයාලත් මේක ප්ලේ කරලා නැත්තම් ප්ලේ කරලා බලන්න ආසෙ හිතේ. ආසෙ හිතෙනවා. ප්ලේ කරලා බලද්දි. ගෑල්ලා මේ කිට් එකක් දාගෙන ඉන්න. එතකොට තමයි ලස්සන. ප්ලේ කරන්න ආසෙ හිතෙනවනේ එතකොට. අපේ කොල්ලා ඉදිරියට යනවා. බලමු ඔයාලා මොකද හිතෙන්නේ කියලා. හැබැයි අපේ කොල්ල කෑවොත් අපි 3 දෙනා 4 දෙනාම බැක් වෙනවා. බැක් වෙනවා කියන්නේ ඉතින් ගේම් එක එන්ඩ් වෙනවා. ඔව් දැක්කනේ. ඒ ටීම් එකේ අන්තිමයා තමයි ඉතුරු වෙලා ඉඳලා තියෙන්නේ. අන්තිමයා ඉතුරු වෙලා අන්තිමයාට අපේ ටීම් එකේ ළමයා ගැහුවා. එතකොට ඒ ටීම් එකම ඉවරයි. ඔයාලා තියෙනනේ අර හાર્ට් එකක්. අන්න ඒක ගහලත් ඔයාලගේ 3 දෙනාම එකපාර ගන්න පුළුවන්. ෂොප් එකෙන් එක්කෙනායිනේ ගන්න පුළුවන්. ඔයාලට මේ හાર્ට් එක ගැහුවොත් එහෙම 3 දෙනාම එකපාර ගන්න පුළුවන්. හැබැයි ඉතින් හන්ට් එකකුත් ඇරලා තියෙනවා. ඔයාලට පේනවනේ හන්ට් එකක් දාලා තියෙනවා. අර මැප් එකේ රෙඩ් එකෙන් පෙන්නන්නේ. රෙඩ් අර රවුමක් පෙන්නනවානේ. ඉවර වෙයි වගේ. දැක්කනේ. මෙන්න මේක තමයි ස්කෝඩ් පිටින් ඊට පස්සේ හાર્ට්